ගුරාව නිසා නැගෙනහිර උතුරු මැද සබරගමුව හා වයඹ පළාත්වලට දැඩි වර්ෂාපතනයක් හා සුළං තත්ත්වයන්ද බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට දැඩි සුළකින් බලපෑම් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් නිවේදනය කරනවා. වෙරළ ආසන්නයේ සිටින తాවකාලික පදිංචිකරුවන්ට ආරක්ෂිත ප්‍රදේශවලට හා බලපෑමට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුතුරු අඟවා ඇති අතර ඉහළ අවදානමක් සහිත ප්‍රදේශවල ඇති සියලුම දෙනා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල රැඳී සිටින ලෙසද දන්වා තියෙනවා. විශේෂයෙන් නැගෙනහිර පළාතේ COVID-19 අවදානමක් ඇති බැවින් තත්ත්වය කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇති බව තමයි වාර්තා වෙන්නේ. රටේ ලෝකයේ අලුත්ම නිවුස් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම නිවුස් එකක් ආපු ගමන් දැනගන්න නම් පුංචි bell icon එකත් ඔබන්න. මේ නිවුස් එකේ යාළුවෝ දැනගන්න ඕනේ නම් share කරන්නත් අමතක කරන්න එපා. කැමති නම් like එකකුත් දාන්න. ඔබට සුබ දවසක්.